එයා එහෙම නෑ කියලා හිතන් ඉන්න ඔබට උපදෙසක්. ඔබේ සහකරු ඔබට වේදනාවක් දෙද්දී බොරු කියද්දි හෝ ඔබ නොසලකා හරිද්දිත් නෑ යා එහෙම කෙනෙක් නෙවෙයි කියලා ඔබ තාමත් ඔබවම රවටා ගන්නවද? ඔබ ආදරය කරන්නේ ඇත්තම පුද්ගලයාටද නැත්නම් ඔබේ හිතේ මවාගත්තු රූපයකටද කියලා අදම දැනගන්න. මනෝවිද්‍යාවට අනුව මෙයට පවසන්නේ කොග්නිටිව් ඩිසොනන්ස් කියයි. එනම් යමෙකුගේ සැබෑ ස්වභාවය ඔබේ බලාපොරොත්තු වලට වඩා වෙනස් වන විට ඒ වේදනාව දරා ගන්න බැරි නිසා ඔබ විසින්ම ඔවුන් වෙනුවෙන් සාධාරණ හේතු ගොතන්න පටන් ගන්නවා. පළමු උපදෙස. ඔවුන් පවසන වචන නෙවෙයි. ඔවුන් කරන ක්‍රියාවන් දෙස බලන්න. මම ඔයාට ගොඩක් ආදරේ කියලා වචන දහසක් කිව්වත් ඔවුන්ගේ ක්‍රියාවන්ගෙන් ඔබට ලැබෙන්නේ අවම සැලකිල්ලක් නම් සැබෑව වන්නේ ඒ ක්‍රියාවයි. මිනිස්සු බොරු කිව්වත් ඔවුන්ගේ හැසිරීම කවදාවත් බොරු කියන්නේ නැහැ. දෙවැන්න. ඔවුන් වෙනස් වෙයි කියන බලාපොරොත්තුවෙන් ආදරය කිරීම නතර කරන්න. ඔබ ආදරය කළ යුත්තේ අද ඔවුන් සිටින තත්වයට මිස අනාගතයේ ඔවුන් මෙහෙම වෙයි කියලා ඔබ හිතන පොටෙන්ෂල් එකකට නෙවෙයි. ඔබ ඔවුන්ගේ වැරදි වසාගන්නේ ඔවුන්ව අහිමි වෙයි කියන බයට නම් ඔබ ඉන්නේ ආදරයක නෙවෙයි මානසික සිරගයකයි. මතක තබා ගන්න. කෙනෙකුගේ සැබෑ ස්වභාවය ඔවුන් ඔබට පෙන්වන පළමු අවස්ථාවේදීම ඒ විශ්වාස කරන්න. ඔවුන් නිවැරදි කිරීමට උත්සාහ කර ඔබේ වටිනාකම නැති කරගන්න එපා. ඔබ ලැබිය යුතු ගෞරවය තීරණය කරන්නේ ඔබ විසින්මයි. මේ වගේ දේවල් දැනගන්න හැකිනම් සබ්ස්ක්‍රයිබ් කරන්න. නොහැකිනම් වහාම සබ්ස්ක්‍රයිබ් කරන්න.